අයිබෝන් යාළුවනේ මගේ ආදරණීය යාළුවෝ සියලු දෙනාටම ජයග්‍රාහී සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි ඔයාලා අතරට ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආදරණීය මතක් කිරීමක් කරන ගමන්ම අපි යන් යාළුවේ මේ අරන් ආපු වීඩියෝ එක බලන්න. ඉතින් යාළුවනේ මේ අරන් ආපු වීඩියෝ වලට කියන්න හදන්නේ මධ්‍යම පළාතට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ පිළිමතලාවේ තියෙන අනර්ග ඉඩමක් ගැන තමයි. එම්බැක්ක පොල්වත්ත තැන්න කාපට් මාර්ගයට හා සුන්දර වෙල්ලයකට මායිම තමයි මේ අනර්ග ඉඩම පිහිටලා තියෙන්නේ. නිදහස් නිස්කලංකාරස්ථිත සාමකාමී වටපිටාවක් සහිත ජීවත් වීමට සුදුසු සුන්දර ප්‍රදේශයක් කියලා මට ඔයාලට මේ ප්‍රදේශය හඳුන්වා දෙන්න පුළුවන්. ජලය සහ විදුලිය පහසුකම් සහිත මෙම අනර්ග ඉඩම වර්චස් 135කින් පමණ සමන්විත වෙලා තියෙනවා. තවද නිරවුල් ඔප්පු සහ සියලුම නීතිමය ලේඛිවලදී ඉඩම සතුව පවතිනවා කියලා ඔයාලට දැනුම් දීමක් කරනවා. ඉඩමට පිවිසීමට කාපට් ඇතුළු පුළුල් මාර්ග ප්‍රවේශයක් ඇති අතර සියලුම ගමනාගමන කටයුතුද ඉතාමත් පහසුවෙන්ම කර ගැනීමට හැකියාවක් පවතිනවා. තවද මෙම අනර්ග ඉඩමේ සිට ගෙලියොට හා පිළිමතලාවට කිලෝමීටර් 6ක්ද පේරාදෙණියට කිලෝමීටර් 12ක් වශයෙන් දුර සීමාවකින් සමන්විත වෙලා තියෙනවා. එපමණක්ද නෙවෙයි යාළුවනේ, ජල ගැලීම් නායාමදී කිසිදු ස්වභාවික විපතකට හසු නොවන අනර්ග ඉඩමක් කියලා මට ඔයාලට මේ ඉඩම හඳුන්වා දෙන්න පුළුවන්. තවද මෙම ඉඩම ගත් කල පදිංචියට මෙන්ම භාවනා අසපුවකට සංචාරක හෝටලයකට හා වගා කටයුත්තකට ඉතාමත් සුදුසුයි කියලත් ඔයාලට දැනුම් දීමක් කරනවා. ඉතින් යාළුවනේ මෙම අනර්ග ඉඩමෙහි පර්චස් එකක් ලක්ෂ 1.5ක් පමණ වන අතර මිල ගණන් සාකච්ඡා කරලා වෙනස් කරගන්න පුළුවන් කියලත් දැනුම් දීමක් කරනවා. එපමණක්ද නෙවෙයි යාළුවනේ, මෙම අනර්ග ඉඩම ගත් කල කොස්, පුවක්, දූරියන් වැනි අතුරු භෝගයන්ගෙන්ද සම්පූර්ණ වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔයා හොයවා හිටිය මෙවැනි අනර්ග ඉඩමක් නම් ඔයා මේ ඉඩම මිලදී ගන්නවා නම් හිරේ දිස්සන ෆෝන් නම්බරයට කෝල් එකක් දීලා ඔයාට අවශ්‍ය සියලුම විස්තර ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. එහෙමනම් යාළුවනේ ඔයාට මේ අනර්ග ඉඩම මිලදී ගන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට බෙහෙවින් ස්තුතිවන්ත වන ගමන් ආයේ මෙන්න මේ වීඩියෝ එක ආදින අතර එනකම් අදට නවතිනවා. ගිහින් එන්න සිදු දෙනාට ජය ජයමුවා කියලා ප්‍රාර්ථනා කරනවා.